ආරයට මේ ධානයේ ස්ථිර වශයෙන්ම හිමිවන කියන දෙයක්. ස්ථිර වශයෙන්ම හිමිවන කියන දෙයක්. බුදුහාමුදුරන් වහන්සේට පිරිනිවන් පානට ඔන්න මෙන්න කියපු කාල සීමාවේ ලේපාචනීය වුණා. ලේපාචනීය වුණා. ශරීරාන්තරන් වහන්සේට ලේපාචනීය වුණා. භාජනයක් තියෙන ඒක දෙනකොට අයින් කරනවා. තව භාජනයක් තියෙනවා. ලේ පිට වෙනවා. ඔය ආකාරයේ ඒ බුදුතුමන් වහන්සේලා ධර්මසේනාධිපති ශරීරාන්තරන් වහන්සේ මහා බලගත් සම්පන්න උතුමන් වහන්සේලා ඒ උනත් මේ ස්කන්ධ පහේ ස්වභාවය මේ ධාන තත්ත්වය ඉපදෙච්ච කෙනෙකුට අනිවාර්යයෙන්ම මොහොන දෙන්නට සිදුවෙන දේ අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් වෙලකදී උපාසිකා මාතාවත් ඉතින් දැන් ටිකක් නර ඉස්සර වගේ යන්නේ නැත් අමාරුයි. යන්නේ නැත් අපහසුයි. මොකද මේවලම කින් තමයි එහාට මෙහාට යන්නේ. දැන් අපිට නම් එහෙම ඉන්නේ කාටද කියන්නේ? අනේ අපිට නම් ඕක වෙන්නේ කාටද කියන්නේ? ආටත් ඕකයි. ආටත් ඕකයි. කොයි වෙලාවෙ එක්තෙන් විදි කියලා කියන්න බෑ අපි කාටද? දාපු දන එහෙමයි. උඩුබැලිය අතර දැම්මොත් ඒක උඩුබැලිය අතර අනිත් පැත්තට පෙරලට කවුරුහරි එන්න ඕනේ. තමන්ගේ වාරුවෙන් තමන්ට නැගිට ගන්න බෑ. තමන්ට තමන්ගේ කට ළඟට අත දික් කරලා කෑම ටිකක් කා ගන්නට පිඟාන අතේ තියාගෙන කන්නවත් බැරි තත්වයට අපේ ගත ඒ තත්වයටපත් කරනවා විවිධ රෝග පීඩාවන් ගතට ගන්නවා. ගතට ගන්නවා. ඉතින් අන්න ඒ දෙය අපි අවබෝධ කරගන්න. ව්‍යාධි ධම්මෝහි ව්‍යාධින් අනතීතෝ මම ලෙඩ රෝග ඉක්ම නොවු කෙනෙක් කිය. මම ලෙඩ දුක් වලින් අයින් වුණ කෙනෙක් කියලා කාටවත් කියන්න පුළුවන් කම. ඒක ස්ථිරයි. ථානයි. ඉතින් ඔය විදිහට උපත ලැබුවා දිලිදිලි ගියා ලෙඩ දුක් වලුණා ඊළඟට මරණ ධම්මෝහි මරණං අනතීතෝති මරණය උපදත් එක්කම ආපු විපත උපදත් එක්කම එන ඊළඟ දේ තමයි විපත. එතකොට අම්මගේ කුසේ ඉපදිච්ච දරුවෝ විපතටපත් වෙලා මල කුණු මල දරුවෝ මෙලවට බිහි කරනවා. සීතක් ඒක හොඳට දාන්න ස්පිතාලවල මැරිච්ච දරුවෝ මෙලවට බිහි කරනවා. අම්මා දන්නේ නැහැ තමන්ගේ කුසේ දරුවා මැරිලා. ඉතින් අඩු ආයුෂේ මෙලව උපත ලැබපු තැන ඉඳන් කොච්චරද ඉදිරියට ජීවිතේ පැවතෙන්නේ ඒ පැවතෙන කියන කාල සීමාව පුරාවටම අපිට කිනම් වේලාවක කිනම් අවස්ථාවක හෝ විපතට මරණයට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. දැන් ගෙවුන කාල සීමාව තවත් මිනිවත් ගොඩට ගන්න බැරි තත්වයකටපත් වුණ අන්තරාකාරී විපත් වලට අපේ දේශේපත් වුණ කියන කාල සීමාව. ඉතින් අම්මා තාත්තා පවුලේ අය කුඩා දූපතුන් ඇතුළු සිද්ධ නාම තව පස් කඳු යට ඒ විපත මරණය ඒ දන්නේ නැහැ. මරණවා කියන එක පිළිපෙණී තියෙන මොන විදිහකට හරි එතනින් ඉවත් වෙනවා. ඒක දන්නේ නැහැ. නොදන්නකම නිසා තමයි ඒ තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් අපේ ජීවිතත් කොයි විලාවක හෝ වේවා ඒ මරණ ධර්මය නැත්නම් විපත අනිවාර්යයි. අනිවාර්යයි. වයස් සීමාව කොච්චරද? ඒ වයස් සීමාව අවසන් වෙනකොටම අපේ මරණය ඒ ආකාරයටම සිද්ධ වෙනවා.
ශරීර කූඩුව මහ පොළොවට කඩාගෙන ඇදගෙන වැටෙනවා. ඉතින් මෙන්න මේ පාන ධර්මයන් ස්ථීර වශයෙන්ම අපිට මූල පානට සිද්ධ වෙන ධර්මයන් පිළිබඳව මේ වයසේ අන්තයටම ගිහිල්ලා තීපත් කරන්න කියන එක නෙමෙයි. හැඟීමක් අවබෝධයක් වැටහීමක් ලබා ගන්නට සුදුසු වන කලස් වයස් සීමාවන් එළඹෙනකොටම මේ සිතුවිලි ඇතිව අභින්නම් පච්චවේක්කිතබ්බං අපි නිතරම මේ කරුණු කාරණා ප්‍රත්‍යවේක්ෂා කර ගනිමින් අපේ ජීවිතයන් පවත්වාගෙන යන්නට ඕනේ. ඉත්‍යාවා ස්ත්‍රී පක්ෂේ පුරිසේනවා පිරිමි පාර්ශ්වය ගහට්ටේනවා ගිහි පාර්ශ්වය පබ්බජිතේනවා පැවිදි පාර්ශ්වය. මේ කොටස් වලට ඇතුළත් වන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි කවුරු ජාති ධම්මෝමි ජරා ධම්මෝමි ව්‍යාධි ධම්මෝමි මරණ ධම්මෝමි කියන මෙන්න මේ කරුණු කාරණාවන් සිහියේ තබාගෙන අභින්නම් පච්චවේක්කිතබ්බං නිතරම සිහියේ පත් කර කර අපේ ජීවිතය පවත්වාගෙන යන්නට ඕනේ. ඒ ආකාරයේ ජීවිතේ පැවැදෙනකොට පවත්වාගෙන යනකොට තමන් අතින් වෙන කෙරෙන ලාමක අනර්ථ පාපකාරී අයහපත් ක්‍රියාකාරකම් තිබෙනවා නම් ඒ ක්‍රියාකාරකම් අපේ ගතින් සිතින් අපිට අයින් කර ගැනීමේ ශක්තිය ලැබලා දෙනවා. අනේ මම නම් ජරාවටපත් වෙන්නේ නැහැ කියලා හිතන කියන කෙනා මේ ආකාරයට මේ කියන ඇඟේ ස්වභාවය අත්පාදී දේවල් වල තිබෙන ඒ ශක්තියෙන් උපයෝගී කරගෙන පස්පව් කරනවා දස කුසල් කරනවා අනර්ථ අයහපත් දේවල් වලට අනුගත වෙනවා. ඒ ජීවිතේ අසාරවත් ජීවිතයක් බවට පත් කරනවා. ඒසා තමයි තමන්ගේ මේ ජීවිතේ ජරාවටපත් වෙන ජීවිතයක් කියන සිතුවිල්ල ඇති කරගෙන ජීවිතේ පවත්වාගෙන යන්නට බුදු පියාණන් වහන්සේ අපිට අනුශාසනා කරලා තිබෙන්නේ. අනේ මම නම් නිරෝගී මට ඕන දෙයක් කරන්න පුළුවන්. අරයට වගේ නෙමෙයි මෙයාට වගේ නෙමෙයි කියලා ඒ සිතුවිලි ඇති කරගත්තාම ඒකෙත් විවිධාකාර අන්දමේ අනර්ථ අයහපත් අසීලාචාර දේවල් වලට අනුගත වෙනවා. නිරෝගී සම්පන්නකම නිසා ඒ සිතුවිල්ල හිතේ ගතේ තබාගෙන ඒ දේවල් වලට අනුගත වෙනකොට ඒ අනර්ථ අයහපත් අසීලාචාර ඇවතුම් පැවතුම් වලින් ලැබෙන කියන අනර්ථ විපාකය තමන්ට හිමි වෙනවා. ඒ නිරෝගීකම යටපත් වෙනවා. තමන්ගේ ජීවිතයේ අකුසල ධර්ම වලින් පාප ධර්ම වලින් පිරී යන ජීවිතයක් ඇති ඇත්තෙක් බවට පත් කරනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ දේවල් නිතරම සිහියේ තබා ගන්න බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කළේ. ඉතින් විවිධ දේවල් ගැන හිතලා කියලා කල්පනා කරලා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට අච්චර දූපුතුන්ලා ඉන්නවා මෙච්චර දූපුතුන්ලා ඉන්නවා මට ඉතින් කරන්න බැරි දෙයක් නැහැ කියන ජීවිත මදය හිතේ තබාගෙන ඉන්නේ කියන ඇත්තෝ ඉන්නවා. මට අරවා තියෙනවා මේවා තියෙනවා අර සම්පත් තියෙනවා මේ සම්පත් තියෙනවා කියලා ඒ පැත්ත ගැන හිතලා කියලා විවිධාකාර අන්දමට අනන්ත දේවල් වලට අයහපත් දේවල් වලට අනුගත වෙනවා. විවිධ ආකාරයට හරියම්ම කරගන්නට අපිට හැකියාව තිබෙනවා ශක්තිය තිබෙනවා දේපල තියෙනවා මිල මුදල් තියෙනවා බැංකු පොත්පත් වල ඕනතරම් මිල මුදල් තියෙනවා කියන ඒ හැඟීම් ඇති වෙනකොට මරණය ගැන ඒ කෙනාට සිහි වෙන්නේ නැහැ.
මරණය ගැන සිහි වෙන්නේ නැහැ. ජීවිත මදේ. ඉතින් තමන්ගේ ඇසුරේ විසුරේ ඉන්න කියන වැදු අම්මා තාත්තා ජීවිතුන් අතර ඉන්න කියන එක කුසෝපන් සහෝදර සහෝදරියෝ ජීවිතුන් අතර ඉන්න කියන අතනවා ගත්තා වගේ පිරිසැලියට කණ්ඩායම් වැඩි හිටපු අයත් ඉන්න අතරතුර තමන්ගේ මරණය මහා අන්තරාකාරී විදියට මරණයට පත් වෙන කියන අවස්ථාවකට ඒකේ නාම වෙනවා. අර විදිහේ සිදුවෙලි කියපු කෙනා. ඉතින් අන්න ඒ විදිහේ ජීවිත තමයි අපිට ලැබිලා තිබෙන්නේ. ඉතින් උපත ලබනවා කියන එක දුක, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, දිරනවා කියන එක දුක, ව්‍යාධිපි දුක්ඛ, ලෙඩ හැදෙනවා කියන එක දුක, මරණම්පි දුක්ඛ, මරණයටපත් වීම කියන එක දුක. එමනම් ඉපදීම නිසා තමයි මේ සියලුම දුක් විඳින්නට සිද්ධ වන්නේ අපි කාට. එමනම් මේ දේ අවබෝධ කරගෙන දුක් නොවිඳන තත්වයටපත් වෙන්නට බුද්ධ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවන් හැටියට තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කරපු සාරවත් ධම්මානුධම්ම ප්‍රතිපදාවන් දැන හඳුනාගෙන අවබෝධ කරගෙන අපේ ජීවිතයේ අසාරවත් ක්‍රියාකාරකම් නතර කරගෙන සාරවත් ජීවිතයක් පෙරගස්වා ගන්නට හැඩගස්වා ගන්නට අවශ්‍ය කරන ධම්මානුධම්ම ප්‍රතිපදා වඩා සම්පූර්ණ කරගත්තොත් මේ දුක් උපදවන ආත්මභාවයන් ලබා දෙන නැවත අම්මෙක් නැති තාත්තෙක් නැති තත්වයට පත් කරවන බුදුරජාණන් වහන්සේ පිතෘ ඝාතකේ, බුදුරජාණන් වහන්සේ මාතෘ ඝාතකේ, අම්මා මරුව කෙනෙක්, තාත්තා මරුව කෙනෙක්. එකෙන් කියන්නේ මේ අඟුලිමාලා වගේ දරුණු සොර සතුරන් වගේ ගහලා කපලා කොටලා ඒ තත්වයට පත් කිරීම නෙමෙයි. බුදුතුමන් වහන්සේලා කියන්නේ සංසාර ගමන අපට පිළියෙල කරලා දෙන්නේ උපත ලැබවන්නේ අම්මලා, උපත ලැබවන්නේ තාත්තලා. ආනේ උපත ලැබවන කියන අම්මා තාත්තා දෙන්නම ඝාතනය කළා කියන්නේ නැවත උපත ලැබවන්නට ඉදිරිපත් නොවන කියන ආකාරයට උන්වහන්සේලාපත් වුණා. අපිට තවම ඒ නැවත උපත ලබවන කියන අම්මලා තාත්තලා නැති කරගන්නට බැරිවයි මේ ජීවිතයන් පවත්වාගෙන යන්නේ. ඉතින් සංසාර ගමනේ ඒ සිදුවීමයි ඒ ආකාරයට වුණේ. ඉතින් ඒ ගමනේ ඒක නවාතැන් පොලක් තමයි වෙරගෙදර උපාසකම්මත් මමත් ඔබත් මේ ගත කරන්නේ. ඉතින් සංසාර ගමන නිමාවටපත් වෙන්නේ අම්මා නැති වුණ දාටයි, තාත්තා නැති වුණ දාටයි. මවෙක් පියෙක් නැති වුණාම අපිට උපතක් ලැබෙන්නේ නැහැ. උපතක් ලැබෙන්නේ නැහැ. ආන ඒ උපත නොලබන්නට තමයි මේ ධහම අනුගමනය කරගෙන මේ සංසාර ගමන නිමාවටපත් කරගන්නට අවශ්‍ය කරන ගුණ ධර්ම අපි සම්පූර්ණ කරගෙන මේ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට කටයුතු කරනවා. ඉතින් දැන් වෙලා කීයද? 5ද? 4යි. හතරයි. දැන් ඇති. දැන් ඇති නේද පාරක? හතරයි. අච්චෙන්ති කාලා කාලේ ගෙවිලා ගියා. දැන් මෙතන වයෝ ගුණ වයසට ගියා. ආපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. ආපු කෙනා නෙමෙයි. වයෝ ගුණ අනුභවයන් යහන්ති. අපිට ජීවත් වෙන්න තියෙන පයක් හරි අපේ ජීවිතයෙන් ගෙවිලා ගියා. ඒතම් භය මරණේ පෙක්කමාන. අපි මේ පයක් හරි ගෙවනවා කියන්නේ මරණයට කිට්ටු වීමයි. අර ජාති ජරා ව්‍යාධි තත්ත්වවලටපත් වෙවි යන වේලාවක් බවට පත් කරගන්න. ඒතම් භය මරණේ පෙක්කමාන. ඒක තමයි මරණයටපත් වෙන
ස්වභාවය. ඒ නිසා ඒ දේ අපි කවුරුත් හඳුනා ගන්නට ඕනේ. ඉතින් වෙලකදී උපාසකම දැන් ඉතින් ඔය අසනීපයෙන් පසු වුණාට ඉතින් මොන කාල සීමාවන් වල අප විහාරස්ථානට යමින් ඉතින් කරගන්නට තිබෙන ඒ ආගමික වත් පිළිවෙත් වලට සාල ධර්ම වලට පහසු ආකාරයට අනුගත වුණා, සම්බන්ධ වුණා. ධම්මානුධම්ම ප්‍රතිපදාවන් පහසු ආකාරයට සම්පූර්ණ කරගත්තා. ඒකමියට සතරට සන්තෝෂයටපත් වෙන්න පුළුවන් දරු දෙකක් ලැබුණා. මේ නිවසේ ජීවත් වෙන චන්දන පුතුණුවන් ඒ සත්පුරුෂ ධර්ම සම්පත්තිය ආකාරයට සතරට සන්තෝෂයටපත් වෙන්නට හැකියාව තිබෙනවා. ඉතින් තමන්ගේ දයාබර ස්වාමී පුතුණුවන් ගුණසේකර මහත්මයා දැනට අවුරුදු 6කට නේද? 6කට විතර ඉඳදී ඒ උපාසකම්ම අත්හැරලා ගියා. ඒ කවුරුහරි ඉස්සර වෙන්න ඕනේ. අවුරුදු ඉස්සර වෙන්නේ නැහැ. අපේ ජීවිතවල ස්වභාවය ඒකයි. ඒ අනුව ඒ ගුණසේකර ප්‍රියා සමග දරුවන් හදලා වඩලා ඉතින් මේ වෙලෙගෙදර එක කුසුරුපන් එක්කෙනයි දෙන්නයි කොහරි සහෝදරියන් කීප පරක්ම ලබා ගත්ත සහෝදරත්වයේ වටිනාකම තේරුම් අරගෙන සහෝදරකම් නැති නොවන කියන ආකාරයට කටයුතු කරන සත්පුරුෂ සහෝදර මහත්වරු ඉතින් අපේ උදේ දානේ අරන් ගියා. අපේ කවුද සහෝදරි චන්ද්‍රා මහත්මිය වෙලගෙදර කරුණෙත් එක්ක ඉතින් ඒ දෙන්න ඊයේ ආවා. අද උදේ දානේ මම ඊයේ ආවා. මේ චන්ද්‍ර දෙයෙන් සහයෝගී තාවා කිව්වා. ඒ අනුව ඉතින් හැම දෙයක්ම හොයලා බලලා විමසලා කියලා අහලා කියලා ඒ හැම දෙයක්ම කරන ඒ සහෝදරත්වයේ පිහිටා කටයුතු කරන ඥාතිත්වයේ පිහිටා කටයුතු කරන ඉතින් හොඳ පින්වතියන් සිල් දනාම බොහොම ඉතේ සතුට විඳවා ගන්න. දැන් ඉතින් 2025 වොන්නේ ඉවර වීගෙන 2026ට පය තියන්න ඔන්න මෙන්න කියලා තියෙන කාල සීමාව. දැන් ඉතින් මාස 12ක්ම ඕම 25 ඉවරයි. දැන් ඉතින් ලබන නව වර්ෂයේ ඉදිරියටද අපේ මේ බුදු ශ්‍රාවක ශ්‍රාවිකා ජීවිතයන් වාසනාවන්ත ජීවිතයන් බවට පත් කරගෙන කොයි වෙලාවේ මරණයටපත් වුණත් කමක් නැහැ. ඉන්න කියන කාල සීමාවන් වලදී තමන්ගේ ජීවිතේ ආපස්සට හැරිලා බලලා සතුටක් සන්තෝෂයක් උපදවා ගන්නට හැකියාව ඇතිවන කියන ආකාරයට අපි බුද්ධ ශ්‍රාවකයෝ ඇදියට ආගමානුකූල වත්පිළිවෙත් වලට අනුගත වෙමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවන් වලට අනුගත වෙමින් අපේ ජීවිතයන් පවත්වාගෙන යන්නට ඕනේ. ඉතින් ඒ සිතුවිලි අපි කවුරුත් අද වෙලෙදෙර උපාසකම්මගේ උපන් දිනය සිහිපත් කරමින් මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන මේ වේලාවේදී කවුරුත් ඒ හැඟීම් ඇති කරගෙන ඉතින් ජීවිත කාල සීමාවේ 82ක ආයුෂයක් වින්දනය කළා. ඒ 82ක ආයුෂය වින්දනය කරපු කාල පරාසය තුල තමන් මෙලවට මෙන්ම තමන්ගේ පරලොවට අවශ්‍ය කරන පුණ්‍ය කර්මයන් කුසල කර්මයන් සිද්ධ කරගත්තා. මෙතන මේ ඉන්න කියන අනික් ඇත්තෝ ඒ ආකාරයටම හිතන්නට ඕනේ. අපේ ජීවිතයේ වයස දැන් මෙච්චරයි මට මෙච්චරයි අරයට මෙච්චරයි කියන හැඟීම් ඇති කරගත්තාම ඒ ගෙවුන කාල සීමාවේ තමන් කර කියාගත්ත පුණ්‍ය කර්මයන් නැවත සිහියට නගාගන්න සතර සන්තෝෂයටපත් වෙන්නට හැකියාව තිබෙනවා. ඒ අතරතුර අද දිනේදී ඉතින් මේ ඇතන ඉන්නේ කියන නැත්තම් උපන් දිනයන් මේ වර්ෂයේ ගෙවුණා වෙන්නට පුළුවන්. එන් ගෙවිලා ඇති කියලා හිතනවා මේ වර්ෂයේ මේ නැත්තම් දැන් දවස් කීපයයි මේ වර්ෂයේ තියෙන්නේ. ඉතින් ලබන්නා වූ නව වර්ෂයේදී ඔබට උපන් දිනයන් සිහිපත් වෙන්නට දින එනවා. ඉතින් ඒ දිනේ එනකොට මම ගෙවුණ කාල සීමාවේ මම මේ විදිහේ පුණ්‍ය කර්ම කුසල කර්ම සිද්ධ කරගත්තා කියලා හිතේ සතුට උපදවා ගන්නට හැකියාව ඇතිවන කියන ආකාර ජීවිතයන් සකස් කර ගන්නට ඕනේ. ඉතින් අන්න ඒ සිතුවිලි ඇති කරගන්න ටික වෙලාවක් තිසරණ සහිත
පංචශීලයේ සමාදන් වෙලා තුන්දොර පිරිසිදු භාවයට පත් කරගෙන ථාන සූත්‍රය පාදක කරගෙන ජීවිතේ ථාන ලක්ෂණයන් ස්ථිර ලක්ෂණයන් පෙන්වුම් කරපු ඒ උතුම් දහම් කරුණු තමයි අද වෙලෙකදී උපාසකම්මගේ උපන්දිනයේ තුලදී මා උපාසිකා මාතාවටත් මෙතෙට මේ ආපු කියපු සියලු දෙනාටම ශීපත් කරේ. ඉතින් ධර්ම මානසිකාරමේ සිටුවිලි මොහොතක් හරියට කර ගන්නවා නම් සුභ විපාකයක් අපිට අත්පත් කර ගන්නට හැකියාව තිබෙනවා. එවනම් සුභ විපාකයන් ගෙන දෙන සවිශේෂ පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්ත අද දවසේ ඔබ සියලු දෙනාම තුන්දර පිරිසිදු භාවයට පත් කරගෙන මේ වේලාව තුළදී සිද්ධ කරගත්ත උදාාර ධර්මානුසංස මේ නිවසට තම තමන් සජීවත් අනිවෙස්වරට ඔබට අපට රැකවරණයේ ආරක්ෂාව ආශීර්වාදයන් සලසා දෙන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පින් පඳුරු හැටියට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා ඉෂ්ඨකාමී දෙවියෝ ඉදිරියට අපව රැකදෙත්වා ආරක්ෂා කරදෙත්වා දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසීම උදා කරගනිත්වා කියන සිතුවිලි ඇති කරගන්න වර්ෂ 6කට යෙදදී නිදන ප්‍රාප්ත වෙලදෙදර උපාසිකා මාතාවගේ සෙනෙහබර ස්වාමී පුතුණුවන් ඒ වගේම චන්දන මහත්මයා ඒ වගේම චතුර අජිත් මහත්මයාගේ දාබර පියාණන් වහන්සේ ගුණසේකර මහත්මයාට ඒ වගේම වෙලෙකදී උපාසිකා මාතාවගේ වැදූ හැදූ මව්පියවරු ඒ වගේම අජිත් ගුණසේකර මහත්මයාගේ වැදූ හැදූ මව්පියවරු ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා ධර්ම ශ්‍රවණය කළා වූ අද උපන් දිනේ සිහිපත් කරන අපේ පින්වත් වෙලගෙදර උපාසිකා මාතාව එහෙම නැත්නම් ආර් වික්‍රමාරච්චි මාතාව එහෙමත් නැත්නම් රොසලින් නෝනා වික්‍රමාරච්චි මාතාව මේ සිද්ධ කරගත්ත උදාාර පුණ්‍ය ශක්තියෙන් වල අනුවසින් මෙවැනි පටන් ඉදිරියට කායික සුවය උදා වේවා මානසික සුවය උදා වේවා නිදුක් වේවා නිරෝගී වේවා ආයුරාෝග්‍ය අභිවර්ධනයේ සල්සේවා සදා සදාතිකවත් කාලයක් යෙන් සුජීවත් වෙමින් වඩා දාන සීල භාවනාදී පින්කම් යහතින් සිද්ධ කරගෙන මෙලව අභිවෘද්ධිය මෙන්ම පරලොව සුභ සිද්ධිය ඇති කරගෙන උපාසිකා මාතාව ඇතුළු අප සෑම දෙනාටම සසර දුකින් නිදහස්ව අමා නිවනින් සැනසෙන්නට මේ උදාාර ධර්මානිසංසය එකසේම හේතු වේවා වාසනා වේවා කෙසා oleh kau sahaja kiam dekat ready මේ වික්‍රමාරච්චි නෝනා සහෝදරිය අනිත් දවසේ kami kau sadu ke mulai bohong ini ben kau
හොඳයි ඉතින් එහෙම සින්දුවන්න හොඳයි දැන් ධර්ම දේශනාව අවසානයේටපත් කරමින් දැන් සියලු දෙනාම විනයගෙදර උපාසකම්මගේ එක කුසෝපන් සහෝදර සහෝදරියෝ එකතු වෙමින් මේ සුවිශේෂ පරිස්කාර පූජාවන් සිද්ධ කළා. අපේ ඕපත්තල්ලි නේද අල්පාල පන්දර. කලින් මම කිව්වේ ආදායලතා ශරීරත්න මාතාවගේ දැන් උපදිනේ ඉවරයි. ගෙවුන විසි ගණන් වලද? ඉස්සරහට උපන්දිනය එළවෙනවා. ඉතින් ඒ සෝමලතා උපාසිකා මාතාවත් ඒ සිතුවිලිත් ඇති කරගෙන පුද පරිස්කාරයෙන් සිද්ධ කළා. මේ සහෝදරිය ඕපත්තල්ලේ මාතාව. ඉතින් අපේ වෙලගෙදර උපාසකම්ම දෙන්නම එක දවසක් ගියා මනසට ගිහිල්ලා ওই දාසේ බණ ටිකක් කියන්න තමයි රකලා හැතිරලා ගියේ. ආගේවත් උපන්දිනේට දැන් ඒ දවස් හරියන්නේ නැහැ. උපන්දිනේටම කියමු. ආසනයම කියන දෙයක් නැහැ. ඉතින් ගෙදරදී ටික වේලාවක් බණ ටිකක් කියන්න වලින් නම් ඔය අහල පහල ඉන්නේ කියන දෙතුන් දෙනෙකුට ටීකයක් හදලා එක ගියක් එක රිස්කෝට් එක දෙන්න හැටි කරන්නේ කියලා. එතන එක දුන්නා. හැබැයි ඒ වෙලාවේ කිව්වා මොකද්ද චන්දනයෙන් උත්තම කියනකො චන්දනේ දැන් ඉන්නේ චන්දනට කියලා චන්දනගේ කියලාගෙන ඒතරම කියන්නේ ඒක හරියට හරි ගියා. හරියටම හරි ගියා. හරියටම හරි ගියා. ඒ අනුව උපන්දිනයන් ඉදිරියට එළවෙන උපන්දිනයේ ගෙවුන අද උපන්දිනයේ සමරන ඉතින් මේ වෙලෙකදල මාතාව ඇතුළු මේ සෑම සිරුරනාල ඕම ශ්‍රද්ධා භක්ති ගෞරවයෙන් මේ අෂ්ටපරිස්කාර දානයේ පූජා ඒ වගේම ගත්තර මහා සංඝරත්නය උදෙසා දහත් ගිලම්පස පූජා ඒ වගේම මේ යෝගකරුත් පූජා කරනවා. මොනවද වෙන්නේ? වෙන මුදල් පූජා. මේකක් ගන්නවා අපිට වටිනවා. ඉතින් ඒ ආකාරයට ඕමත් හැඟීමකින් මේ ධර්ම දේශනාව මහා අනුසස් ලැබෙන පින්කම සිද්ධ කරගෙන අවසානයේටපත් වුණා. එවනම් අපේ වික්‍රමාරච්චි මාතාවට සුබම සුබ උපන්දිනයක් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉෂ්ඨකාමී දෙවියන්ගේ රැකවරණය මේ කර කියාගත් මහත්ඵල මහානිසංසදායි අෂ්ටපරිස්කාර පූජාවන් සමග මේ පුද පූජා ධර්ම පූජා පවත්වමින් සංඝෝපස්ථානයන් සිද්ධ කරමින් අද දවසේ අවශ්‍ය කරන ලේ ඥාතීන් සියලු දෙනාමත් පිළිවරාගෙන මේ සිද්ධ කරගත් පුණ්‍ය ශක්තිය එකසේම පිටලා ඉදිරි අනාගත කාල සීමාවන් සතාධික වර්ෂ කාලයක් යෙහින් වැඩ වෙන්නට ශක්තිය වාසනාව භාග උදා වේවා. යම් විදියකට හෝ වේවා බාහිර වශයෙන් ඉරමෙන කියන අපල උපද්‍රව ග්‍රහ නක්ෂත්‍ර තාරකාදී වන උපද්‍රව කායික පීඩාදී දුක් දුම්නස් වෙත්නාගේ සියලු උපාද්‍රවයන් විපසමනේ වේවා දුරු වේවා. කායික සුවය මානසික සුවය නිදුක් නිරෝගී භාවයෙන් ආයුරාෝග්‍ය අභිවර්ධනයේ සලසේවා. මෙලව පමණක් නෙමෙයි පරලොව සසර ජීවිතයන්ව සුවපත් වී බුදුන් දැක නිවන් දකින්නටම මේ පුණ්‍ය විපාකය ආර වික්‍රමාරච්චි මාතාව ඇතුළු වික්‍රමාරච්චි පවුලේ අනිත් සහෝදර සහෝදරියන් ඇතුළු මේ දේ ඥාතීන්ට ඒ වගේම ඕපත්තල්ලේ අපේ උපාසිකා මාතාව ඇතුළු සහභාගී වෙන කාටත් එකසේම මේ පුණ්‍ය ශක්තිය පිහිටේවා. මෙලව පරලොව සතර ජීවිතයන් සුවපත් වී උතුම් නිවනින් සැනසීමම උදා වේවා කියලා වන්දනා කරගමු. මම ඉතින් බණ භාගයයි පිළිත් භාගයයි කියන්නේ තානායි දැන් බණට වැඩි වෙලා ගියා. ඒ නිසා පිළිත් කියන්නේ නැහැ. අවස්ථානුකූලව පිළිත් ගාථා දෙක තුනකින් වෙලෙකදල උපාසිකා මාතාව ඇතුළු සියලු දෙනාටම අපි ආශිර්වාදයන් කරනවා වන්දනා කරගමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ දුක්ඛ රෝග මයා වේරා ශෝකා සබ්බේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං බුද්ධි ච යසවා සතරසාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ තෙරුවන් සරණයි. ඉතින් අද උදෑසන දානමය පූජා සම්බුද්ධ පූජාවන් පිරිනමලා නිදන ප්‍රාප්ත කේ ගුණසේකර මහත්මයාට පින් අනුමෝදන් කළා. දැන් මේ වේලාවේ ඒ ගුණසේකර මහත්මයා සිහිපත් කරලා ඒ වගේම වෙනගෙදර ප්‍රදේශයේ ඒ ඥාතීන් වශයෙන් අභාවයට පත්වන සිළුම ඥාතීන් සිහිපත් කරලා ඕපත්තල ප්‍රදේශයේ ඒ ඥාතීන් වශයෙන් සුජීවත් වන සියලු දෙනාම සිහිපත් කරලා ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ සුජීවත් වන සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ වගේම අද මේ ස්ථානයේ පැමිණුණා කියන මේ අයගේ ඈත කාලවල මෑත කාලවල අභාවයට පත්තුන වැදූ හැදූ සෙනෙහ පරමෞඛ්‍ය වූ සියලුම ඥාතීන්ටත් ඒ අනිකුත් සියලුම ඥාතීන්ටත් මේ පින්පෙත් කරුණා මෙසිතකින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා යත්තන්ගේ පරලොව උපන්න ආත්ම භාවයන් සුඛේ සපත් වේවා සසර දුකින් නිදහස් වේවා අමා නිවනින් සැනසීමම උදා කරගනිත්වා කියලා සාදු. හොඳයි තෙරුවන් සරණයි.